හායි කොහොමද ඔයාලට මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ගෙනාවේ බබාට හදපු රෙසිපි එකක්. මේ රෙසිපි එක බබාගේ කෙටි වේලට විනාඩි 10ක් වගේ පොඩි කාලයක් ඇතුළේ ඔයාලට ඉක්මනින් හා පහසුවෙන් හදලා දෙන්න පුළුවන් රෙසිපි එකක්. මම දැන් පෙන්නන්නම් මම මේක හදාගත්තේ කොහොමද කියලා. මම බෝල් එකක් අරගෙන ඒකට පාන් පිටි කෝප්ප භාගයක් දාගන්නවා. ඊට පස්සේ ඒකට මම ලුණු කුඩු සල්පයක් දාගන්නවා. ඔයාලා අවුරුද්දට වැඩි බබාලට ලුණු එකතු කරගන්න. දැන් මම එකතු කරගන්නේ මේ අසමෝදගම් කොළ. ඒක අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට ඒ වෙනුවට සූදුරු වගේ දෙයක් උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ තෙල් මේස හැඳි එකක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ වතුර චුට්ටක් දාලා මෙන්න මේ වගේ ඩෝ එකක් හදා ගන්න ඕන අතේන වලන ගන්නට. ඊට පස්සේ ඒක උඩටත් අපි තෙල් මේස හැඳක් දාලා ඒක හොඳට මේ ඩෝ එකේ ගාගෙන මේක අපි වහලා විනාඩි 5ක් තියාගන්නවා. මෙන්න මේ වගේ. මේ තියෙන විනාඩි 5කට පස්සේ මම දැන් මේකෙන් කොටසක් අරගෙන ඒක හොඳට තුනී කරගන්නවා රෝලර් එකෙන් මෙන්න මේ වගේ. ගොඩක් තුනී කරගන්න ඕනේ මේක. ඊට පස්සේ අපි මේක ත්‍රිකෝණාකාරව කපා ගන්න ඕන. මම ඒක කපා ගන්න හැටි තමයි මේ පෙන්නන්නේ. මේක පිහියකින් කපද්දී ඇදලා කපන්න පුළුවන් ඔයාලට කටින් බෝඩ් එකක් උඩ වගේ තියෙනවා නම් මම මේ ෂීට් එක උඩ නිසා පිහිය තද කරලා තමයි කපාගන්නේ ෂීට් එක කැපෙන නිසා මෙන්න මේ වගේ කිරිබත් කෑලි හැඩයට කපාගෙන ඊට පස්සේ ඒක මැදින් කපා ගන්න. එතකොට අපිට මේකේ ත්‍රිකෝණාකාරව කපා ගන්න හරිම ලේසි. මේ තියෙන්නේ මම මේ වගේ කපාගත්ත ටික. දැන් මම මේක තෙල් වලින් බැද ගන්නයි යන්නේ. මම පොල් තෙල් යූස් කරලා තමයි බැදගත්තේ. ගොඩක් තෙල් අවශ්‍ය නැහැ. පෑන් එකක හරි තාච්චි එක හරි පොල් තෙල් ටිකක් දාලා මේ වගේ මේ ටික අපි හොඳට බැද ගන්න ඕනේ රන්වන් පාට වෙනකන්. ඔක්කොම එකපාර දාගත්තේ නැහැ. මම 3 පාරකට වගේ දාගත්තේ මේ ටික. මොකද මේ වගේ දෙපැත්ත හරවරව බැද ගන්න ඕන. මේක බැදෙනකොට අර පපඩම් වගේ චුටක් පිම්බෙනවා මේක. ඒ වගේ පිම්බිලා ඒක රන්වන් පාටට ආවට පස්සේ අපිට මේක ලිපෙන් බා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ගානට ආවම ලිපෙන් අයින් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මම මේ වගේ හදාගත්ත කෑම එක. මගේ බබාට මම කෙටි වේලකට තමයි මේක හදලා දුන්නේ. මේක ටිකක් බයිට් එකක් වගේ සැර ඕනනම් එකතු කරගන්නත් පුළුවන් ඔයාලට. මේ තියෙන්නේ මම මේ වගේ හදාගත්ත බබාගේ කෑම වේල. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකනොත් අයිඩියා එකක් ගන්න ඇති කියලා. thank you ඔයාලට මේ වීඩියෝ එක බලුවට. නැවතත් අලුත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.